හායි ළමයි අපි අද මේ යන්නේ හැරෝවල කිංස්බරි අවුරුදු උත්සවයට. උත්සවයට යන්න කලින්ම බැස්ස ගමම ෆොටෝ ෂූට් එක තමයි කරේ. මේ එතන ලොකු පාක් එකක් ඒකේ අපි ටිකක් ඇතුළට යන්න ඕනේ. ඊට කලින් අපි ෆොටෝ දෙක තුනක් ගහලා අපි යනකොට ටිකක් පටන් ගන්නවා. එතන ෂූට් කට් එක සෙල්ලම් එහෙම මේ ගොඩක් ඉවර වෙලා වගේ අපි යනකොට ඔසිටියක් කරන කලින් ගියා අපි ටිකක් පරක් වෙලා තමයි ගියේ. පොඩි කට්ටියට සෙල්ලම් කරන්න කියලා ලොකුවට තිබුණේ නැහැ. මේ පොඩි මේ ආලියට බීමේ වගේ චුටි අයිටම්ස් වගේ තිබිලා තිබුණේ. මේක බලලා ඉන්නකො මුලින් මාර දිනි මක් දිනු තාමත් වෙන්දරි වෙනවා. ඇදලා නෙමෙයි. අදින්න ඇදලා නෙමෙයි ඇදලා යන්නේ කෙලින්ම. ඒ කියන්නේ මේ අපිට යහපත කට්ටිය මුල්ම සැරේට අපි කරාට ඒගොල්ලෝ අවුරුදු 10ක් තිස්සේ මේක අප් එක ගන්න කට්ටියක් මේ අචිනි. ඒගොල්ලෝ උත්තර දුන්නා මම ඒක දැක්කේ නැහැ මේ වීඩියෝ එකේ තමයි දැක්කේ අචිනි බැලදිලා කියලා. මම හිතුවා ඒගොල්ලෝ දිනලා ඇති කියලා. මේ අපි බිත්තර අල්ලන එකට සූදානමින් මහා තරගකාරිය බිත්තරේ අතුරුම කුඩු කරගන්නවා. හැබැයි ටිකක් දේ හිටියා. බිත්තරේ කුඩුනේ අන්තරම බිත්තරේ ගෙනුසරේ එනකොටම බිත්තරේ මේ පොඩක් මගේ ඇඟිල්ලක් වගේ පළදෙලා වගේ තිබුණේ. ඉතින් කොයි වෙලේ හරි මේ විදියට බලාපොරොත්තු වුණා. බිත්තරේ වැටුන්නේ නැහැ මගේ අතින්. අන්තිම වෙනකම් වගේ තිබුණා. ඉතින් අතින් තිබුණා. මේකලොම් බිත්තරේ බිම වැටෙනට අයින් වෙන්න කියන්නේ නැහැ. බින්දුනොත් තමයි අයින් වෙන්නේ කියලා තින්නේ. මේක ටිකක් අය ගොඩක් කට්ටිය රැඳුන තරංගේ අපරාධිතින් අපේ මේ පොත් වැදලා තිබුණ නැත්නම් සමහර විට ඉන්නත් තිබුණා කියන්න බෑ ඉතරටම හරිලා කියන්නේ මම. ඒකට කියන්න බෑ ඉතින් ඊට අපේම කුඩු වුණේ කත හොඳයි ඇඟේ මේවා වුණා නම් මේ මැදුරුත් මාරු කරන්න ඕනේ. මේ ගෝනික් කඩේට කරනවා මම හිතුවේ නෑ මම එනකොට ඔයාලට ඉතින් ඉවරයි මේ අචිනි ඉන්නවා. අචිනි මම දැන් මඩේ නැවතුලාද මම දැක්කේ නෑ ආ වීඩියෝ එකේ තමයි මම දැක්කේ. හරි ෂෝක් පුතේනේ ලංකාවේ වගේ ඉතින් එහෙම කියන එක අපිට එහෙම chance එකක් නෑනේ මෙහෙදි මේ ලංකාවේ වයිබ් එක ගන්න ඉතින් මේ වගේ ඒවා ඕගනයිස් වෙන එක හොඳ. මේගොල්ලෝ නම් ගොඩාක් කාලෙ ඉඳන් දිගටම කරගෙන යන පරණම අවුරුදු උත්සවය මේක. මේ පාර නම් ගොඩක් يعني 1000ක් 1500ක් විතර වගේ ඉතින් වෙනදට ඉන්නවා 3000ක් 4000ක් විතර මේ අවුරුදු උත්සවයට. මේ හොඳට ඕගනයිස් කරලා තිබ්බා. හැමදේම හොඳට තිබුණා. මේ අපි හවස නම් හිටියේ නැහැ. සංස්කෘතික සංදර්ශනයකුයි මියුසිකල් ෂෝ එකකුත් අපි හවස තිබුණේ හිටියේ නැහැ. ඒ අවුරුදු මාපහු මම මේ කම්බාදන එක දැම්මේ එච්චරම හොඳට අපි කබේ ඇදලා තියෙනවා ළමයි. බලන්න හරිම සන්තෝෂයි තාම කොන්දක් රිදෙනවා. මේ දෙවියනේ මං වෙනකොට ඉවර වුණානේ මට මම ඒක නවස් කරද්දි මට ඒක ඇහිලා තිබුණේ නැහැ. එතෙන් යන්න කිව්වට මම පොල් ගාන එක තනිය ගියා. පොල් ගාන එකටත් අන්තිමට ඔක්කොම රත්තරන් දෙන්නතකත් නැගේ හරියට මක්කදෝ වගේ හොල්ලලා ගමන් යන්නකොට තම් දෙන්න තනන් රෙක් අපේ මේ මිස් වර්ල්ඩ් එක මම මේ ෆොටෝස් ගත්තේ. මේවා හොඳ මාතක ඉතින් මේ අචිනි මේ ආශිර්වාදයක් බබා එතන හරි සංස්කෘතික විදිහට ඔක්කොම ඕගනයිස් කරලා තිබ්බ අතරම හොඳ අවුරුද්දක් අපි හොඳට එන්ජොයි කරා. thank you ඒකේ ඕගනයිස් කරපු කට්ටියට. මේ අවසානට අපි ඇවිල්ලා කෑම කෑවා. එහෙනම් අපි ගිහින් එන්නම්. අපි හෙට හොඳ නැතිනම් බයි බොරුවට බිහිලු නොකර මෙහෙඳුවල යන්නේ මා ඔබට ගැලපීම ආදරේ කියනවනම් ඇයි ඔබ බොරු කරලා මා අතරින්